ලංකාවට එන ඕන් ට්‍රැවලර් කෙනෙක් අමතක කරන්නේ නැතුව අනිවාර්යෙන්ම යන ලෝක ප්‍රසිද්ධ රංගනයක් අපේ ලංකාවට තියෙනවා. ඔව් ඔයා හිතුව හරි. ඒ තමයි ඇල්ල. අපි ඕන කෙනෙක් හොඳ ක්වොලිටි ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්න ලංකාවේ යන්න ආසම තැනක් තමයි ඇල්ල. ඉතින් මමත් ගියා ඇල්ලේ අපිට බලන්න තියෙන තැන් මොනවද කියලා ඔයාලට අරන් එන්න. මේ ට්‍රැවල් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මම මෙදා පාර ට්‍රැවල් එක සෝලෝ ට්‍රැවල් එකක් විදියට යන්නේ. ඒකත් දවස් 7ක සෝලෝ ට්‍රැවල් එකක්. මට හිතුණා මේ ඇල්ලේ අපිට බලන්න පුළුවන් ඔක්කොම වගේ තැන් තනියම ගිහින් කවර් කරන්න. එහෙනම් මේ තමයි අපේ රටේ ෆේමස්ම සිටි එකක් වුණ ඇල්ලේ බලන්න තියෙන තැන්. ඇල්ලට යන ඕන කෙනෙක් තෝරගන්න විදියක් තමයි ට්‍රේන් එක කියන්නේ. ඉතින් මම ට්‍රේන් එකේම තමයි ඇල්ලට ගියේ. නයිට් මේල් එකේ නැග නිසා පාන්දර වෙද්දි ඇල්ල ස්ටේෂන් එකට මම ගියා. ට්‍රේන් එක කොටුමේ පිටත් වෙන්නේ 8:30ට. එහෙන් 8:30ට පිටත් වෙලා මෙහෙට එද්දි 6 විතර වුණා. ඊට පස්සේ දැන් මම නතර වෙලා ඉන්න කතා කරා. එයාලා කිව්වා මට චෙක් ඉන් වෙන්න පුළුවන් කියලා 8ට විතර. ඉතින් පැය 6 කාලේ වෙලා පැය 2ක් විතර තියෙනවා. මේ පැය 2 යනකම් මම බැලුවේ ඇල්ල ටවුන් එකට ගිහිල්ලා මොන හරි කාලා මොහු බඩු ටිකක් අරගෙන නතර වෙලා ඉන්න තැනට යන්න. මං ටවුන් එකෙන් කෑවා. එකම එක කඩේ ඇරලා තිබ්බේ කන්න. එකෙන් කාලා දැන් ආයෙම යනවා හොටෙල් එක හොයාගෙන. කොහොම හරි මම ඊළඟ දවස් 5 ඇල්ලේ ඉන්න බුක් කරලා ආපු තැනට ස්ටේෂන් එකේ ඉඳන් පයින් යන්න පුළුවන්. මම පළවෙනි දවසේ කරන්න යන්න හිටියේ මේ ඇල්ල රොක් එක නගින එක. හැබැයි නයිට් මේල් එකේ එන්න උන හිටගෙන. මොකද ට්‍රේන් දෙකක්ම දාලා තිබුණේ දෙකේම සෙනග. මහන්සි නිසා මං හිතුවා අද දවස් ටිකක් ඉඳලා හෙට ඉඳන් වැඩ ටික පටන් ගන්න කියලා. The bush and I don't wanna push but you're making this hard. I know something's going on this. Tentawa. I'm waiting in my gala. Happy. මේ තමයි මම නතරන්න යන ප්ලේස් එක. Tell me what can I do? Do I go for a walk? Should I stay with you? I'm tired of sitting on my hands, watching what I love wilt like a house plant. Do you feel alone? මම දවස් 5ක ඉන්න නිසා මට ඊළඟ දවස් ටිකට ඉන්න ඕන දේවල් ගන්න මම ටවුන් එකට ගියා. ටවුන් එකේ ඉන්න මං ඉන්න තැනට කිලෝමීටරයක් වගේ තියෙනවා. කිත්තලැල්ල කියන තැන තමයි තියෙන්නේ. ඒ ස්ටේෂන් එකෙන් බහින්න පුළුවන් කියලා මම හිතන්නේ මේ අපි එද්දි ඇල්ලට කලින් තියෙන ස්ටේෂන් එක තමයි කිත්තඇල්ල කියන්නේ. මෙතන පඩිපෙළක් තියෙනවා. මම හිතන්නේ පඩිපෙළ යන්නේ පාරටද කොහෙද? මම දන්නේ නැහැ. අපි ගිහලා බලමු. කාගේ වත්තද දන්නේ නැහැ. මොකක්ද දන්නේ නැහැ. යා සතු නැත්තම් එච්චරයි. නැත්තම් මේ පාරෙන් ගියාම මෙහෙම රවුම ගිහිල්ලා කන්දෙන් බහින්න ඕනේ. කන්දෙන් බහින්න කියන්නේ පාර පාල්ලමෙන් බහින්න ඕනේ. ඒක මට පේන්නේ වැටෙන්නේ පාරට තමයි. ටා. මේකෙන්ට එන්න බලන්න. මං ඉන්නේ ඇල්ල ටවුන් එකේ මේ සුපර් මාකට් එකක් හොයනවා බඩු ටික ගන්නවා. ඒ සුපර් මාකට් එක තමයි. මාසින්. සුපර් මාකට් එකක් හොයගන්නේ මම නිකන් නෝමල් කඩේකින් ගන්න බඩු ටික. මොකද මේ මම මතක හිටින්නේ නැහැ. ඒකයි මම සුපර් මාකට් එකක් හොයගේ ගියේ. දැක්කම තමයි මතක් වෙන්නේ මට මොනවද ගන්න ඕන කියලා. මට ඕන බඩු ටික මම ගත්තා. ඉතින් බිස්කට්ුයි සබඩුයි අරවයි මේවයි තව දවල්ට කන්නයි ගත්තා. මම දැන් ආය යනවා නවතරලා ඉන්න තැනට. ටවුන් එකෙන් බඩු අරගෙන එන ගමන් මම බයික් එකක රෙන්ට් එකට ගත්තා. මොකද ඇල්ලේ වටේම තියෙනවා බලන්න යන්න එක්ක අපි ට්‍රිවිල් එකක් හය කරන් යන්න ඕන නැත්නම් බස් එකේ යන්න ඕන. මේ වැඩ දෙකම කරදරයි වගේම ලොකු ගාණක් යන වැඩ නිසා මම බයික් එක රෙන්ට් එකට ගත්තා. ඇල්ලේ ටවුන් එකට ගියාම මෙහෙම බයික් රෙන්ට් කරන තැන් ඕන තරම් වලට හොයාගන්න පුළුවන්. මම ආව රූම් එකට දැන් ඉතින් හවස් වෙනකන් එඩිටින් මොන හරි කරලා හවස් වෙද්දී ඇල්ල ටවුන් එකට යන්න කියලා ඉන්නේ. මම අහලා තියෙනවා ඇල්ලේ නයිට් ලයිෆ් එක ලංකාවේ හැපනින්ම තැන් වලින් එකක් කියලා. බලමු හික්කඩුව බෙන්තර තරම්ම මේක හැපනින් එකක් තියෙනවද කියලා. මම මේ ආපු කාලේ නම් ගොඩාම ටුවරිස්ලා නැහැ. ඒ නිසා ගොඩා බිසි නෑ මේ කැෆේස්. මම කැෆේ බල ඇවිත් පළවෙනි දවස් try කරන්න හිතුවේ 360 ඇල්ල කැෆේ එක.
මෙතන ඉඳන් මම පෙන්නන වල සවුන්ඩ්ස් පස්සේ ඇඩ් කරන්න. මොකද මෙතන තියෙන මේ මියුසික් එක අනිවාර්යයෙන්ම කොපිරයිට් වදිනවා. මොනවා හරි ඕඩර් කරලා වීඩියෝ වගේකුත් තියෙනවා. ඒ ටික එඩිට් කරන්නත් ඕන. බලමුකෝ. නෑ කොක්ටේල් ගන්න නෙමෙයි යන්නේ. මොනවද තියෙන කියලා චෙක් කළේ මෙනු එකේ. අද මම බැලුවේ මීට කලින් try කරපු නැති ඩිෂ් එකක් චෙක් කරන්න කියලා. ඉතාලියන් ෆුඩ් එකක් වගේ. මේ 360 කැෆේ එක තියෙන්නේ ඇල සිටි එකේ ස්ටේෂන් එකේ ඉඳන් ඉස්සරහට එද්දි BOC බැංක් එකක් තියෙනවා. අන්නේ බැංක් එක ඉස්සරහ. Google එකේ නම් මේකේ රේටින් 4.1 වගේ තියෙන්නේ. ඒ වගේ මේ voice over එක මම edit කරද්දී add කරපු නිසා මට කියන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි මෙයාලගේ customer service එක. ඒක top class. work කරන හැමෝම ගොඩක් friendly. කැම ගැන නම් මම කියන්නම්කෝ මේ කැමේ කාලේ ඉවරලා කොහොමද කියලා. රස ගැන කිව්වොත් අවුලක් නෑ ෂේප්. ඒත් මං හිතන්නේ නැහැ ඇල්ලේ හොඳම ෆුඩ් තියෙන මේ කියලා. මොකද මම මේ වීඩියෝ එක එඩිට් කරන වෙලාවෙදී මම අනිත් කැෆේස් දෙක තුනම චෙක් කරලා තිබ්බේ. ඒත් මං ඔයාලට 360 එක අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා. ඇල්ල ඇවිත් හොඳ ක්වොලිටි ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම මෙතනට එන්න. ඇවිත් බලන්නකෝ. ටුවරිස්ට්ලා අඩු නිසාම දෙකකට ලොකු වයිබ් එකක් නැහැ. ඉතින් මම ඒකේ තිබ්බ කැම් බීම ටිකක් try කරලා කැෆේ එකේ බෑන්ඩ් එක ප්ලේ කරන සෝන් ටිකක් අහන් ඉඳලා ආය රූම් එකට ගියා. අපි ආය හෙට බලමු තව කැෆේ එකක් try කරලා. එහෙනම් හෙට හම්බෙමු. අද මම මුලින්ම කරන්න හිතන් ඉන්නේ Little Adams Peak hike කරන එක. Little Adams Peak වලට යන්නේ ඇල්ල ටවුන් එකේ ඉඳන් බදුල්ලට යන පාරේ කිලෝමීටර් 3ක් වගේදී අපිට හම්බෙනවා ෆ්ලයින් රාවණ සිප් ලයින් කියලා පොඩි කොන්ක්‍රීට් පාරක්. අන්නේ පාර දිගේ ඉස්සරහට එන්න ඕනේ. Little Adams Peak වලට කෙලිනනස ගොඩක් පාර ආලා තමයි එන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම තේවත්තක් මැදින් වගේ පාරක් තියෙනවා. මේ පාර වැටෙන්නේ රාවණ පූල් ක්ලබ් එක හරියට. මේ පාර දෙකේ ඉස්සරහට එද්දි මෙන්න මේ බෝඩ් එක හම්බෙන තැනින් බයික් හරි අපි යන වාහනේ හරි නවත්තලා ඒතර ටික පයින් තමයි යන්න ඕනේ. ටිකක් ඉස්සරහට ගිහලා බලමු. මේ පාර මේකෙන් නැගින්න තියෙන්නේ මේක පාන්දර වෙනවා නම් හොඳයි කියලා කියන්නේ ගොඩක් අය. මෙතන තමයි රාවණ පූල් ක්ලබ් එකක් තියෙන්නේ. මේ පැත්තම අයිති වෙන්නේ 90acres හොටෙල් එකට. මේ යන පාරත් එයාට තමයි අයිති. හැබැයි ඕනම කෙනෙක්ට මෙතනින් Little Adams Peak වලට යන්න පුළුවන්. Little Adams Peak එකේ උස මීටර් 1141ක්. සාමාන්‍යයෙන් Adams Peak Little Adams Peak hike එකකට පැය එකමාරක් පැය දෙකක් වගේ යනවා කියලා තමයි කියන්නේ. මම දැන් පටන් ගත්ත ගමන් අපි බලමු අපිට කොච්චර වෙලාවක් යනවද කියලා. රාවණ පූල් ක්ලබ් එක පාස් කරන් එද්දි අපිට ඊළඟට හම්බෙන්නේ ෆ්ලයින් රාවණ මෙගා සිප් ලයින් එක. එතනින් උඩට යන්න තියෙන පඩිපෙළේ අපි යන්න ඕනේ. මම මේ ෆ්ලයින් රාවණ සිප් ලයින් එකේ යන්න ඉන්නවා. ඊට කලින් මේ පටන් ගත්ත ගමන ගිහින් එමුකෝ. මොකක්හරි ට්‍රේල් එකක් හරි හයික් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මාස ගානකින් කරන නිසා අනිත් එක මහන්සිත් වෙනවා. වැඩි මහන්සි වෙන හේතුව තමයි කතා කරන්නේ මේ හයික් කරන්න ඕන. ඊට මහන්සිය වැඩි. වතුර බෝතලෙත් තියාගෙන මොන වතුර බෝතලයක් අරන් එන්නෙද්දි. මොරන්නේ වතුර බෝතලයක් අරන් එන්නෙද්දි. හරි පරිස්සමෙන් එන්න ඕන. මොකද මෙන්න මේ වගේ දණුත් තියෙනවා. මම මේ කකුල දින විදිහේ තියෙන ඉඩයි. එන පොඩි ඉඩක් තියෙන්නේ. අර අනිත් හයික් තරම් ඩේන්ජරස් නෑ. හැබැයි ඉතින් පරිස්සමෙන් යන්න ඕන. ඕන හයික් එක පරිස්සමෙන් යන්න ඕන. ඉතින් ලේසි හයික් එකක් කියලා හිතන ගමන් අපේ වටපිටාව ගැන කල්පනාවෙන් යන එක නැති කරගන්න එපා. මම අහලා තියෙනවා Little Adams Peak වල top view එක මාරම ලස්සනයි කියලා. ඒ වගේම සමහර හයික් වගේ මේක ගොඩක් අමාරුත් නැහැ. මම ඕන කෙනෙක්ට මේක රෙකමන්ඩ් කරනවා. තව දෙකක් තියෙනවා. අපි යම් පඩිපෙළයි. මේ පඩිපෙළ වල තියෙන අර මෙහෙම නෙමෙයි. උඩට තියෙන්නේ. රයිට්. පාන්දරෙන් කියන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි view එක. view එක මාර ලස්සනයි. අනිත් එක තමයි අවුව. පාන්දරේදී මේ වගේ අවුවක් නැහැ. අවුව එද්දී හරි අමාරුයි.
මහන්සිය වැඩි වෙනත උඩ. අර පැත්තට යන්න පුළුවන්. මේ පැත්තට යන්න පුළුවන්. ඉතින් නයි එකම පැත්තට යන්න කියලා. ඔව් උඩටම view point දෙකක් අපිට බලා ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් දෙකකුත් නෙමෙයි 3ක් බලා ගන්න පුළුවන්. මේ view බලන්න තමයි අපි ආවේ. මෙතන ඔයාලා දැකලා ඇති. ඇල ලිටල් ලැඩන් ස්පීක් ආවනම් අනිවාර්යයෙන්ම මෙතන ෆොටෝ එකකුත් අරන් ඇති. මං කලින් කිව්වේ නේද සෝලෝ ට්‍රැවල් වල තියෙන අවාසියක් ගැන. මේක තමයි එක අවාසියක්. ළඟපාත කවුරු හරි හිටියේ නැත්තම් මේ වගේ තැනක ෆොටෝ එකක් ගන්න තියෙන chance එක ඉතින් අපිට මිස් වෙනවා. මෙතන හැමෝම කියනවා වගේම පට්ටම ලස්සනයි. ඒක වචන වලින් විස්තර කරන්න අමාරුයි. ඒ පළවෙනි තැන. එතනින් පස්සේ උඩ තව යන්න තැන් තියෙනවා. තව තැන් යන්න තැන් තියෙනවා කියන්නේ අර අතන උඩ තව view point එකක්. අතන තව view point එකක්. මේ මං හිටපු තැන මෙතන view point එකක්. එතන අංක කෙනෙක් ඉන්නවා. එතනින් දොඩම් sorry දෙහි තැඹිලි තියෙනවා. අපි මේක නැගලම ඇවිල්ලා එතන තැඹිලි කිටියක් බොමු. මේ තියෙන දෙවෙනි view එක. දැන් මම මුලින්ම ගිය තැන තියෙන්නේ. දැන් තමයි මේන් එක. මෙතන view එක බලලා තැමිලි ගෙඩියකුත් බීලා මහන්සි අරලා මං ගියා මගේ අද දවසේ දෙවෙනි වැඩේට. ඒ තමයි ෆ්ලයින් රාවන මෙගා සිප් ලයින් එක. ඒ සිප් ලයින් එක තියෙන මේ ලිටල් ලැන්ඩ් ස්පීක් වලින් බහින පාරේ යද්දි තමයි තියෙන්නේ මේ ඔෆිස් එක. අපි ගිහිල්ලා ඔෆිස් එකට ගිහිල්ලා බලමු මොනවද කරන්න තියෙන්නේ, ප්‍රයිසස් කොහොමද, අමුතු විදිහේ එක්ස්පීරියන්ස් එකක්. නගිනවටත් වඩා බහින එක පරිස්සමෙන් කරන්න ඕනේ. පල්ලමෙන් තියෙන්නේ හරියට ඉතින් පහේදී පරිස්සමෙන් බහිනවා නැත්නම් ඉතින් පල්ලමෙන් බිම තමයි බ්‍රේක් තියෙනවා. හොඳට කකුල් දෙක බ්‍රේක් ගන්න. මම දැනට ඇවිල්ලා ඉන්නේ. මම කතා කරලා කොහොමද පේමන්ට්ස් කොහොමද කරන්නේ කියලා. මෙතන සිප් ලයින් එක විතරක් නෙමෙයි. ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් ගොඩාක් තියෙනවා ඔයාලට කරන්න ඕන නම්. මම ඉතින් ප්ලෑන් කරන් ආව සිප් ලයින් එකනේ. ඒ නිසා අපි යමු බලන්න මේකේ පේමන්ට්ස් කොහොමද වෙන්නේ කියලා. අතනින් සිප් ලයින් එක යන්නේ. එතන මෙහෙම දිගේ ගිහිල්ලා අර කොළපාටක් තියෙනවා සුන්කල වෙන්න නම් එතන තමයි යන්නේ. බලමු ෆෝම් එකක් ෆිල් කරන්න තියෙනවා කියලා. මෙතන පේමන්ට්ස් කරනවට අමතරව ෆෝම් එකක් ෆිල් කරන්න තියෙනවා. ඒ තමයි අපිට මොන හරි තුවාලයක් හරි අපේ ජීවිතේට අන්තරයක් හරි වුණොත් ඒක මෙයාලා බාර ගන්න නැහැ කියලා. ඒක කියවම නම් ටිකක් බය හිතුණා. අනික ඔයාලා දන්නවනේ මම උසතෙන් වලට කොහොමද බයයි කියලා. ගිය රූම් එක ගන්න බෑග් එකම තියන්න පුළුවන්. ඒකට තියන්න පුළුවන්. ස්ට්‍රැප් එකක් තියනවා. මේ ෆෝම් එක පුරවලා පේමන්ට් කරලා අපි යන්න ඕන ගිය රූම් එකට. එතනදී තමයි අපිට සිප් ලයින් එකේ යන්න ඕන ඔක්කොම සේෆ්ටි ඉක්විප්මන්ට් එක දෙන්නේ. thank you. කොහෙන්ද යන්න ඕන මම? මම යන්න ඕන. පරිගණක වලට ගිහින් කල්පාට ගේට් එකක් තියෙනවා. දහම පැත්තේ එදිනවා. හරි thank you. ඊට පස්සේ ඉතින් මේ ටික උස්සන් යන්න ඕන සිප් ලයින් එක පටන් ගන්න තැනට. ලිටල් ලැන්ඩ් ස්පීක් ගිය පාරෙම තමයි යන්න වෙන්නේ. දැන් ගිහිල්ලා අපි දැක්ක කොළපාට ගේට් එකේ. ෆ්ලයින් රාවනා වගේම ඉන්නවද මම? මම පේන්නේ මට නිකන් හිතන්නේ මම යුද්ධයකට යනවා වගේ. කිසි අවුලක් නැහැ. රෝබෝට් එක ඩික් ගන්නවා විතරයි. උස දැක්කම. ඒ ටික නේද හරි මට. Wait, how I put it on? I'll tell you, okay? You help me? Yeah. Can I go up? We'll keep it like that, okay? මුණෙන් පේන්න බය වෙලා වගේ නේද? බය වෙලා තමයි දෙයින් ඉන්නේ. One time? But we are going to take our time, okay? How long have you been in Sri Lanka? Like පාර හැන්ඩලින් කරන්න පුළුවන්, අතර ඕපනින් කරන්න පුළුවන්. එතන උඩ මොකද ටච් කරන්න යන්න එපා ස්පෙෂල් කේබල් එක. පල්ලෙන් ප්ලග් එකෙන් ලං වෙනකොට ඔබට පස්සර ගන්න එකට එන්ටර් වෙනවා කලින්. හේතු වෙන බ්‍රේක් එකෙන් ඔතන ගොඩ යස් වෙනවා. මම අල්ල ගන්න මෙතෙන්ට හරි මෙතනින් හරි. හරිද? කවුද උසන්? අපවස මොකද නැන්නේ?
නෑ. මෙයාට පස්සේ තමයි මගේ chance එක තියෙන්නේ. දැන් මම අම්බු දැන් ආපු සබලදී නම් බය හිතෙනවා. හැබැයි වැඩේ නම් මාරම් ෆන්. ඔයාලත් ඇල්ලාවොත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න මේක. හරි ඒකත් ඉවරයි. දැන් ආය යන්න තියෙන්නේ මුලින්ම අපි අර රෙස්ටොරන්ට්ස් දැම්ම දැන්න. එතන මේ තමයි බෑග්ස් ඔක්කොම තියලා වෙලෝ කරගේ. යන්න වෙහිකල් එකක් තියෙනවා මෙතන ඉඳන්. එයාලගේ වෙහිකල් එකක් තියෙනවා. අපි යමු. හමු ඒ ගැන තියන්නකො මගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා එතනට ගිහිල්ලා බෑග් එකත් අරගෙන මේ ජීප් එකේ රයිඩ් එක මේ ලයින් එකට වඩා ඇඩ්වෙන්චරස් වයි. යනවා පල්ලෙන්. ඒක මාත් සිප් ලයින් එකේ මම හිතුවා වගේම ලොකු ත්‍රිල් එකක් තියෙනවා. අපි හැමදාම මෙහෙම දේවල් කරන්නේ නැති නිසා ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් මම කිව්වා වගේ. එක අතකින් කැම් එක අල්ලගෙන ආව නිසා මාවට එකක් කැරකුණා. ඔයාලා වීඩියෝ කරන්නේ නැත්නම් අත් දෙකෙන් මල්ලන් එන්න. එතකොට මේකේ ෆන් එක තවත් ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මම යන වෙලාවේ ලෝකස්ලට ප්‍රයිස් එක 3000යි. සමහර වෙලාවට ඔයාලා යද්දි ප්‍රයිස් එක පොඩක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. හරි ඒකත් ඉවරයි. දැන් මම යන්නේ නයින් ආච් වලට. එතන ඉඳන් නයින් ආච් බ්‍රිජ් එක එතන තියෙන දේවල් බලන්න කියලා යන්නේ. මම බයික් එක නවත්තලා ආවේ පල්ලෙහා. දැන් බයික් එකට ආයෙ බහගෙන යන ගමන් මේක ජීවිතේට ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. මොකද බයක් තියෙනවා වැටුනොත් එහෙම ඉවරයි. මේ වගේ ලොකු ටෙකින් බිමට වැටෙන්නේ. ඒ වගේම එහෙන හයියෙන් යනවා. ඒක මාර ෆන්. මම කියන්නේ ඔයාලා ඇල්ලට ආවොත් අනිවාර්යයෙන්ම මේක චෙක් කරලා බලන්න. අපි අර කලින් ආව බදුල්ල පාරෙම තව පොඩ්ඩක් ඉස්සරහට එද්දි මම මේ පෙන්නුව කෝවිල ගාවින් පාරක් තියෙනවා ඇතුළට. අන්නේ පාරේ ආවම තමයි මම නයින් ආච් වලට යන මේ පාර හම්බෙන්නේ. පාර යන ගමන් ඉන්නේ මම. එතන උඩ පාර යන්න කියලා මට. මම එහෙම කිව්වේ දන්නවද? නයින් ආච් වලට එන්න පුළුවන් තව පාරකුත් තියෙනවා. මේ පාරවල් දෙකේ වෙනස තියෙන්නේ මේ මම දැන් යන පාරෙන් ආවම නයින් ආච් වලට යන පොඩි හයික් එකක් වගේ පාරක් හම්බෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ගියාම පාලම ගාවටම ඔයාලට බයික් එකේ යන්න පුළුවන්. ඔයාලත් මේ මම යන පාරේ නම් යන්නේ ගොඩාක් කල්පනාවෙන් යන්න ඕන පාරක් තමයි මේක. මේ පල්ලම් අර හෙලකට වැටෙනවා වගේ ඇන්ගල් එකකට තියෙන්නේ. දැන් මේ මම යන්නේ පොරිම බ්‍රේක් තද කරගෙන. ඒත් පේනවනේ සාමාන්‍ය වේගයකින් බයික් එක යනවා. එහෙම කිව්වා කියලා මේක යන්න බැරි පාරක් නෙමෙයි. යද්දි ගොඩක් කල්පනාවෙන් යන්න ඕන පාරක්. මෙතින් පාර හොඳටම කැඩලා තියෙන්නේ. මැප් එකේ හැටියට පාර පෙන්වන්නේ මෙතනින් තමයි. හැබැයි මෙතනට ආවම පස්සේ පාරක් නැහැ. ගල් බඩි වගේ තියෙන්නේ. පොඩි ඔලොක්ුණා. එතනින් ගිහිල්ලා යචිකනේ මට පාර පෙන්නුවා. එතනින් ගිහිල්ලා බලලා යන්න ගියාම එතනින් හරිය බයික් දාන්න විදියක් නැහැ. ලොකු පල්ලමක් වගේ තියෙන පයින් විතර යන්න පුළුවන් පටිපෙළවල් තියෙන්නේ. ඊට පස්සේ මම ආයෙ හරවන් ඇවිල්ලා මෙතන තනක් තියෙනවා මේ පාකින් කියලා. ඒ පාකින් එකේ බයික් එක දාලා මේ යන ගම. කලින් මම බයික් එකේ මෙතනට නිකන් ආවා.
එතනින් එහාට මං කිව්වා වගේ තියෙන්නේ මේ පාඩි. ඔටිකින් හයි බයික් එක උස්සන් යනවා. දැන් මම දකින්න නැතුව ආවා මේ පැත්තට. මේ පාර විනාඩි 10ක් පැය කාලක් වගේ ඇවිදන් ගියාම අපිට අපි හොයන් ආව world famous nine arch bridge එකට එන්න පුළුවන්. එනවද කියලා බලන්න ගියේ ට්‍රේන් එකක් එන්නේ එක අමාරුලුවයි. වෙලාව 12:40යි. ඒ කියන්නේ තව පැයක් වගේ තියෙනවා. ඒක බෑක් ඉන්න අමාරුයි මම නිසා නාච් බිච් එක ගැනවල පෙන්නන්න. මෙතනදි මට හම්බුණ අංක කෙනෙක් මේ පාලම ගැන හරි අපූර්ව කතාවක් කිව්වා. මම දන්නේ නැහැ එයා කිව්ව කතාව ඇත්තද බොරුද කියලා. ඒත් මං ඔයාලට දැනගන්න එක දාන්නම්. නයින් ආච් හදලා තියෙන්නේ 1921 දී. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් අපි පාලනය කරන කාලෙදී. ඒනම් හිතනවා නේද? අනිවාර්යයෙන්ම මේක හදලා තියෙන්නේ ඉංග්‍රීසි ඉංජිනේර්ස්ලා කියලා. නෑ මේක හදලා තියෙන්නේ අපේ අය. මේකේ ප්‍රධාන ඉංජිනේරුවා තමයි ඩී.බී. විමල සුරේන්ද්‍ර. ඒ වගේම බ්‍රිජ් එක හදන්න අරන් තින්නේ පී.කේ. අප්පුහාමි කියලා අපේ නිර්මාණකරුවෙක්. මේ ගැන විස්තර හදි මට දැනගන්න හම්බුණු ප්‍රධානම දේ තමයි මේ පාලමේ ගල් එකක් උඩ එක තියලා ෆික්ස් කරන්න පාවිච්චි කරපු පේස්ට් එක ගොඩක් විශේෂ මම කොහෙදවත් අහලා තිබුණ නැති දෙයක්ලු. අපි නයින් ආච් බ්‍රිජ් එකේ මේ පැත්තෙන් බැලුවොත් අපිට පේනවා හැම ආරක්කුවකම වගේම මීපද බැඳලා තියෙනවා. අන්න එකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මම කලින් කිව්ව ගල් එකට එක තියලා හදන්න පාවිච්චි කරපු කොන්ක්‍රීට් පේස්ට් එක. පී.කේ. අප්පුහාමි මීපැණි පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ. ඒ ඇයි කියලා හේතුව මේ විස්තර වෙද්දි මට දැනගන්න හම්බුනේ නැහැ. කවුරු හරි මේ ගැන වැඩි විස්තරයක් දන්නවා නම් කමෙන්ට් වලින් අනිත් අයටත් දැනගන්න දාන්න අමතක කරන්න එපා. මට හිතෙන විදිහට කිව්වොත් මේ පාලම හදන කාලේදී තමයි පළවෙනි ලෝක යුද්ධ තිබුණේ. ඉතින් යුරෝපෙන් යකඩ අපේ රටට ගේන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපේ ඉංජිනේරුවෝ මේ පාලම යකඩ නැතුව හදන්න තීරණය කළේ. හැබැයි ට්‍රේන් එකක් යන පාරක් නිසා මේකේ ශක්තිය වැඩි කරන්න මොකක් හරි හේතුවක් නිසා මීපැණි පාවිච්චි කරලා වෙන්න පුළුවන්. මට 100% ෂුවර් නෑ. ඒ නිසා දන්න කෙනෙක් අනිවාර්යයෙන්ම කියන්න. අනිවාර්යයෙන්ම ඇල්ලේ නැහැ ෆොටෝ එකක් ගන්න මෙතනට එන්න අමතක කරන්නේ නැහැ කොහොමද. දැන් ෆොටෝ එක කරන් තමයි අනිවාර්යයෙන්ම යන්නේ. ෆොටෝස් ගත්තා. හරි. නයින් ආච් බල ඉවර වෙද්දි හවස් වුණා. ඉතින් මේ බ්‍රිජ් එකට බායි කියලා මම හිතුවා ආයි නතර වෙලා ඉන්න තැනට යන්න. එහෙනම් මගේ දෙවෙනි දවසේ මෙතනින් ඉවර කරනවා. හෙට උදේට හම්බෙමු. මම දැන් යන්නේ රාවණස් කේව්. රාවණගේ ගුහාවට. අපි යමු වෙනවා. රාවණ ගුහාවට යන්න අපි යන්න ඕන ඇල්ලවැල්ල වගේ පාරේ. පැය කාලෙක විතර ගමනකින් පස්සේ මම ආව තැනට. තමයි උඩට යන්න තියෙනලු. ටිකට් එක 50යි. එතනින් යන්න. මෙතන මම යන කාලේ නම් ටිකට් එක රුපියල් 50යි. දැන් සමහරට ගාන වැඩි වෙලා ඇති. ගුහාව ගාවට වෙනකම්ම පඩිපෙළක් තියෙන්නේ. මේ පඩිපෙළ දිගේ මීටර් 500ක් විතර උඩට ඇවිදන් යන්න තියෙනවා. මේ ඇල්ලට මහරදිට සම්බන්ධයි මේ රාවණ පුරාවෘත්තය. රාවණ රජුගේ සීතාව පැහැරගෙන ආවා කියලා කියනවනේ. ඒ ආවම යාව හංගලා තිබ්බේ මෙන්න මේ ගුහාවේ කියලා තමයි කියන්නේ. මම නම් හැබැයි රාවණ පුරාවෘත්තය ගැන දන්න කතාව වෙන්නම කතාවක් තියෙන්නේ මේ කොහොමද දන්නේ අපි ඔයාලා ඇත්ත නැත්ත හරියට දන්නේ නැහැ. අපි හිටියේ නෑනේ. වැස්සකුත් ආවා. වැස්ස පටන් ගත්ත එක පාරම ටක් ගාලා යන් ගුහාවට. මේ ගුහාවේ තියෙන මොනවද කියලා අපි ගිහලා බලමු. යම් ටක් ගාලා යන් වැස්සක් තියෙනවා. එක දිගට උඩට පඩි නැගන් යන්න තියෙන නිසා මේක නම් ටිකක් අමාරුයි. එතන ටිකට් දෙන අය මේ මැප් එක ඇඳලා තියෙනවා. හැබැයි මැප් එක බලන්න ඕනේ නැහැ මේ පඩි ඉවරනකම් යන්න කියලා කිව්වා. මීටර් 500ක් විතර. ගොඩක් වෙලාවට මේ ඇල්ලෙද්දි අර මේ බෑග් ඇඳුම් බෑග් තියලා ඉන්න එක තමයි හොඳ තමන්ගේ රූම් එකේ. මේක ගුස්සන් යනවා කියන්නේ අර හොඳ පණ යනවා. හිතන්නේ මං ගුහාව ළඟට ආවා. ජනප්‍රවාදය ඇත්තනම් ඉතින් මේ වගේ තැනක් තමයි හරියන්නේ. කවරි හංගලා තියන්න. අසුනේ. අවකෝ තවට යන්න තියෙනවා.
මෙතනින් හරියට නිකන් පරණ පඩි තියෙන්නේ. යාළුවෝ ගොතුනා. එහෙමද? එයා පාර වෙන්නව වෙන්නේ නැති. නෑ හැමෝටම එහෙම. එහෙමද? මේත් එක්කන්. එනවද? හෙලෝ. ගයිඩ් කෙනෙක් ඉන්නවලු මේ. ෂූට් එක. කට්ටියක් ආවත් එයාත් එක පල්ලෙහෙන් ඉන්නවලු එයා. උඩ පෙන්නන්න. දැන් මේ ගුහාවට මම විතර ඉන්නේ. අපි එක්ස්ප්ලෝර් කරලා බලමු. මේකත් පරිස්සමින් යන්න ඕන. මොකද උල්පත් වලින් වැටෙන වතුර මේ පඩි වලට වැටලා තියෙනවා. ලෙස්සන්න පුළුවන්. හොඳට දාඩිය දාලා තියෙන එක නම් ගන්න එපා. වහිනවා වගේ නිසා ජැකට් එක දාන්න ආවා. ජැකට් එක දාන්න ආවම හොඳ දාඩියක් දැම්මා. ඉතින් මම ටෝච් එකක් දාගන්න මේ පැත්තේ යමුනේ. රාවණා ගුහාව බලන්න යනවා නම් මම ඔයාලට දේවල් 3ක් කියන්න තියෙනවා. ඒ තමයි 1 පුළුවන් නම් උදේට හරි දවල්ට වගේ මේ ගුහාව බලන්න එන්න. මොකද හවස් වෙද්දී ගුහාව ඇතුලේ කිසි දෙයක් පේන්නේ නැති තරමට කළුවර වෙනවා. 2 හවස් වෙලා එනවා නම් හොඳ පවර්ෆුල් ටෝච් එකක් අරන් එන්න අමතක කරන්න එපා. අනිත් දේ තමයි අපේ ලංකාවේ වැඩ. මෙන්න මේ වගේ වැඩ කරන්න එපා. මොන වුණත් මේවා අපේ ඉතිහාසයට අයිති තැන්නේ. ඒව විනාශ කරන්න එපා. තව උඩට යන්න තියෙනවා. මොකද ටෝච් එක ගහගෙන යන නැත්නම් කළුවරයි. පොල් පියනක් දැන් මම මගේ ටෝච් එක අරන් ආවේ නෑ. ෆෝන් එකේ ටෝච් එකෙන් යන්නේ. ටෝච් එක ගෙනාවේ නෑ මම. මොකද මම හිතුවේ මෙච්චර කළුවර වෙයි කියලා. අත් දෙකම යනවා ගමන. මම අත් දෙකම ටෝච් එකත් ගහගෙන කැමරා එක අරගෙන මේක ඇතුලේ යන්න හරිම අමාරුයි. කැමරා එක බෑග් එකේ දාගෙන මම පොඩ්ඩක් ඇතුලට ගියා. හැබැයි ඇතුලේ තියෙන දේවල් බලාගන්න ඒත් අමාරුයි. තව ඇතුලට යන්න පුළුවන් ගොඩක්. පේන්නේ. මට ෆෝන් එක තියලා වීඩියෝ කැමරා එක තියලා නම් යන්න පුළුවන්. මම ටිකක් ගියා. ඒත් ෆෝන් එකේ ටෝච් එක එළිය මදි. එතකොට යන්න. තත්තු දෙකේ බිල්ඩින් එකක් තරම් වගේ ඉඳ තියෙනවා. ඔබ ඉන්න ටික හරි අමාරු පොඩි වගේක් තියෙනවා. බොබො අම්මා මේක නගිනේ කොහොමද වැඩ අමාරුයි. මේක තුඩේට කොහොමද වැඩ අමාරුයි. ආයෙ තොරට වෙන්නව ගියා. කැමරා එකෙන් කිච්චර මට පෙන්වන්න දෙන්නේ පේන්නේ නැහැ. පොඩි ෆුටේජ් ටික මම උනන් දාන්නම් කළුවරේ හැබැයි පේන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ටෝච් එක කරගෙන. හම්බ දැන් නැග්ග වගේ බහින්නත් ඕන. අපි ඔහොම යන් දැන් මේකේ මට තොට යන්න බැරුව ගිය නිසා උතන තියෙනවා මේ කුඩා රාවණැල්ල. ඒක චුට්ටක් බලන්න ඒක තුඩ නගින්න පුළුවන් කියලා තියෙනවා. අප දැන් 5 වෙලාව යමු. මේක තමයි රාවණ රජුරෝ සීතා දේවිව හංගන්ලා තිබ්බ තැන කියන විදියට. අපි යමු. මම පහළට වගේම ඇවිල්ලා ඉන්නේ. සම්පූර්ණ මෙතන ඉඳන් උඩට යන්න යනවා කාලක්. හරි 20ක් අපි යන ස්පීඩ් එක හැටියට. ආයි බයින්නත් ඒ වගේ වෙලාවක් යනවා. උඩ බලන්නත් විනාඩි 10ක් විතර යනවා. මම මෙතනට පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලත් මෙතනට එනවා නම් මේකේ ලස්සන හරියටම බලා ගන්න දවල්ට එන්න අමතක කරන්න එපා. ගුහාවෙන් එළියට ඇවිත් මම ඊළඟට ගියේ මේ ගුහාව වහංගින දියැල්ල බලන්න. ඒ තමයි රාවණැල්ල. කුඩා රාවණැල්ලයි රාවණැල්ලයි දෙකම පෙන්වන්න තමයි ආවේ වලට. කුඩා රාවණැල්ලට යන්න දෙන්නේ නැහැ. එතන මොකක්ද එකක් හදනවා. ඒකට වතුරක් නෑලු. මේ ටිකේ වැස්ස තොතර නැයක පුදුමයි. කොහොමද එතනට යන්න දෙන්නේ නෑලු. දැන් මම නිසා මහා රාවණැල්ලට යනවා. ඇල්ල වැල්ල වගේ පාරේ. යමු. කන්ද වෙහෙල දෙන්නේ මේකද ශ්‍රී ලංකාව ලෝකයේ තියෙන පැරඩයිස් එක කියන්නේ මීටරට උදාහරණ දෙන්න ඕනේ. මොනවද මේ වගේ වෙද්දී ඔයාලා අනිවාර්යයෙන් වෙන්න ඕන මේක දැකලාම තේරුම් ගන්න. මේක ඔය වගේද කියලා. බලන්න අඳුරන්න පුළුවන් කට්ටියක් ඉන්නවද කියලා.
රාවණ ගුහාවේ ඉඳන් රාවණ ඇල්ලට කිලෝමීටර් 5 මාරක් වගේ තියෙන්නේ. මේ යන පාර නම් මාරම ලස්සනයි. Family spirit. And now. මම ආවා රාවණ ඇල්ල ගාවට. රාවණ ඇල්ල තියෙන්නේ ඇල්ලේ නම් කිලෝමීටර් 4 මාරක් 5ක් විතර එන්නේ. මේක උස අඩි 82ක් තියෙනවා. ඒක තියෙන්නේ සූදු මට්ටමේ ඉතින් මීටර් 1050ක් උඩි. ඉතින් මේක හොඳටම බලන්න ඕන. ආන්තු වැඩියෙන්මයි ගල් නගින්න එපා. දැන් මේ තම ಜಾති තරුණ මරණ 34ක්. විශේෂයෙන්ම වැටුණත් මරනවා. විශේෂයෙන්ම වැටුණත් මරනවා. ගල් නගින්න එපා කියනවා. රාවණ ඇල්ල කතා මම වලට කිව්වොත් රාවණ ඇල්ල තියෙන්නේ හරි දැන් මම මෙතන මේ තියෙන රාවණ ඇල්ල තියෙන්නේ අපි කලින් බ්ලොග් එකේ ගියා රාවණ ගුහාවට. එතන තමයි සීතත් මාරියම මේ හංගලතුබ කියන්නේ රාවණ රජුගේ පැහැරගෙන ඇවිල්ලා. ඒ හංගල තියලා තියෙන්නේ රාවණ ගුහාව තියෙන්නේ මෙන්න මේ ඇල්ල පටන් ගන්න උඩ තියෙන්නේ. ඒ උඩින් පිටිපස්සට. මේකෙන් තමයි ගුහාවත් කව වෙන්නේ. වැස්ස නිසා මම හිතන්නේ වතුර වැඩි වෙනවා. ඊට මම ඇල්ලේදී වැස්සම මෙතන කෙනකින් ආව දැනට වැස්සද මේක කියන්නේ. Google එකේ දෙවිදෙන්න මේක අඩි 25යි උස. ඒ කියන්නේ sorry මීටර් 25යි උස. ඒ කියන්නේ අඩි 82ක්. මොනවා හිතන්නේ මේක මේ අඩි 82ක් කියලා. මොකද ඒක පේනවත් දන්නේ නැහැ. මේ පොයින්ට් කරලා තියෙන තැන තියෙන්නේ. එතන ඉඳන් තමයි පටන් ගන්න. වැටෙන්නේ. ඇල්ල. අපිට කලලන්නේ. ඇල්ලට આવොත් රාවණ ඇල්ලත් ඔයාලගේ මස් විසිටින් ප්ලේස් එකක් කරගන්න අමතක කරන්න එපා. අපිට ආලා කූල් පිසිදුයි. අවුලට යන්න පුළුවන්. තමයි කියලා බෝඩ් එකත් අවුලට යන්න එපා කියලා. මෙතන සුළුයි කියලා. හරි. දැන් අපි ඇල්ලේ බලන්න තියෙන තැන් 6ක් බැලුවා. තව අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඇල්ල රොක් එක විතරයි. හැබැයි දැන් හවස් වෙලා නිසා වෙලාව මදි වෙයි ඇල්ල රොක් එක නගින්න. ඒ නිසා මම අද දවසේ මෙතනින් ඉවර කරලා හෙට උදේම ඇල්ල රොක් එක හයික් කරන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් හෙට උදේට හම්බෙමු අපි. ඇල්ලට ආවම ගොඩක් අය මුලින්ම කරන දෙයක් තමයි ඇල්ල රොක් එක හයික් කරන එක. ඒත් මම ඒක මගේ ඇල්ලේ අන්තිම දවසට තියාගත්තා. මගේ සෝලෝ ට්‍රැවල් වීක් එකේ ප්ලෑන් එක තියෙන්නේ අද දවසේ ඇල්ලේ ඉඳලා හවස් වෙලා හපුතලයට යන්න. ඊට පස්සේ ඉතුරු දවස් තුන හපුතලේ ගෙවන්න තමයි ප්ලෑන් එක. ඊයේ රෑ ඉඳන් අද උදේ වෙනකන් එක දිගට වැස්ස. නිසා හරි පරිස්සමෙන් යන්න ඕන. එකක් ලෙස්සන්න පුළුවන්. අනිත් එක කුඩලින්න පුළුවන්. මේ හරිය නෙමෙයි. තව ඉස්සරහට ගියාම. හයික් එක පාර්ට් තුනකට බෙදනවා. එකක් තමයි රේල්වේ ට්‍රැකින් එකේ හයික් එකක් තියෙනවා. ඒ කියන්නේ රේල්වේ ට්‍රැකින් එකේ යන්න ඕන. ඊට පස්සේ වුඩ්ස් මැද්දෙන්, ඒ කියන්නේ කැලෑ මැද්දෙන් ඊට පස්සේ උඩට යන කැලල. මේකෙදි අපි යන්න ඕන මුලින්ම කිතැල්ල ස්ටේෂන් එකට. මෙතින් නම් දකුණට පැත්තට යද්දී කිතැල්ල ස්ටේෂන් එක තියෙනවා. මේ පැත්තට ගියොත් එහෙම ඇල්ල ස්ටේෂන් එක. අනිත් එක තව දෙයක් තමයි යන්නේ මේ රේල් පාරක. ඒ නිසා ට්‍රේන් එක එනවද කියලා හොඳ අවධානයෙන් යන්න ඕන. මොකද පිටුපස්සෙන් ට්‍රේන් එක ආවොත් අපි දන්නේ නැහැ. සාලි පරිස්සමෙන් යන්න ඕන. මෙතන ඉඳන් මම හිතන්නේ මීටර් විනාඩි 20ක විතර ගමනක් තියෙනවා කියලා තමයි කිව්වේ. අපි යමු. පළවෙනි ස්ටෙප් එකේ ඉන්නේ. හයික් එක නැගෙන. තව දෙයක් තියෙනවා. උදේ පාන්දරම හයික් එකට යන එක හොඳයි. මොකද ඊට නගින එක බලන්න තමයි ගොඩක් අය උඩට යන්නේ. ඒ view එක මාර ලස්සනයි කියලා මම අහලා තියෙනවා. ඒ නිසා ඒක දකින්න යන්නේ. මාලවත් එක්ක යන්න හිටන්ට. දැන් වෙලාව 6යි 10යි. හරිනම් දැන් ට්‍රේන් එක එන්න ඕන බදුල්ලේ ඉඳන්. ඒ ට්‍රේන් එක මම පිටිපස්සෙන් එනවා නම්
මොකද 6:17ට ඒක ඇල්ලට එනවා. ට්‍රේන් එකක් සද්දයක් ඇහෙනවා. ට්‍රේන් එකක් නෙවෙයි මං හිතන්නේ. හොඳට කන්දිගෙන ඉන්න ඕන. ට්‍රේන් එකක් ආවොත් පාරෙන් එළියට පැනලා ඉඩ දෙන්න ඕන. දෙපැත්ත ඉඩ තියෙනවා. ටක් ගාලා පයින්න ලෑස්තිලා ඉන්න ඕනේ ට්‍රේන් එකේදී. මම හරියටම යන්නේ ට්‍රේන් එක එන වෙලාවට. ඒකයි වැඩි. හොඳට කල්පනාවෙන් යන්න ඕන. වැස්ස නිසා දියැලි වල වතුර පිල්ල හොඳටම. අතන දියැලක් පේනවා. මම zoom කරන්න. හොඳටම වතුර පිල්ල. මම කලින් මෙහරින් එද්දි මට දියැලි සද්ද ඇහුන්නේ නැහැ. අද මං එද්දි දියැලි සද්දෙත් ඇහෙනවා. ඇල්ල සාමාන්‍යයෙන් අර නුවරඑළිය වගේ සීතල නැහැ. මේ අද නම් වාර සීතලයි. ෂිප්ස් දෙකක් දාන් ඉන්නේ. ගොඩක් වෙලාවට ගමේ අයකින් අහන් යන එක තමයි හොඳ. ඒකේ තමයි දෙවර්ගයක් ඉන්නවලු. කට්ටියක් ඇත්තටම උදව් කරන අය ඉන්නවලු. කට්ටියක් හිතලම පාර වර්ධන ඉන්නවලු. මොකද අනෝ එයාට ගයිඩ් කරන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ මට එහෙම කරයි කියලා. ඔය මං කෙනෙක් කියනවා එයාගෙන් අහලා මං යන පාර හරිද කියලා. අඟ ඇල්ල රොක් එකට දැන් කෙලින්ම ඔහොම යන්න. මෙතන බෝගක් හම්බෙන්නේ. අර තියන්නේ වතුර පාරක් කටනවා නේද? අර තියන්නේ. ඔව්. එතන බෝගහක් තියෙනවා. හරිද? එතන කඩයක් තියෙනවා. එතන පල්ලහට බහින්න. බහලා ඇල දිගේ චුට්ටක් යන්න. ඒකට උතරින් යටින් යන්නේ මේ පාලම. පාලම නම් කෙලින්ම මහට යනකොට පොඩි මේ පොඩි පඩි පෙලක් තියෙනවා. කියන්නේ පොඩි යන්න පාරක් තියෙනවා. ඒවත් මේ දිගින් කෙලින් හරි. මොකද ස්තුතියි? හරි. සමහරවිට නම් බයත් හිතෙනවා මේ දෙපැත්තේ ඉඩක් නැහැ. මේ කෝච්චියව දෙපැත්තෙන් පයින්නේ කියලා කියනවා. පයින්නේ කොට පයින්නේ දුකුත් නැහැ. මේ හරි කොට පාස් කරමු. කොහෙට පයින්නද මෙතනින් ආව ට්‍රේන් එක. අර මෙන්න ඈත පේන්නේ අර මාමා කියපු මේ වතුර පාර. එතනට යන්න ඕනේ. තිස් ගමනක් නෙමෙයි. මෙහෙම ගිහලා හරියන්නේ හයියෙන් යන්න වෙනවා. මේ හරියට වතුර පාරක් යනවා. සද්දෙන් මෙතනින් ගිහලා මේ යටින් ගිහලා අර පැත්තෙන් වැටෙනවා. සද්දෙකට ඇතුළත් වෙනවා. මාත් ලස්සනයි මේ පැත්තේ. රුසාදුගේ ප්‍රතිරුවක් තියෙනවා. එතනින් හැන්න එපා කියලා මට කිව්වා. සමහර අය එතනින්ත් යනවලු. එතනින් යන්න අමාරුයි කියලා කිව්වා. ඈතින් ඇහුණා හෝන් එකක්. ඒ කියන්නේ ට්‍රේන් එක එනවා. ඒ කියන්නේ පටු තැන පාස් කරන්න ඕනේ. අයිත කල්පනා කියන්නේ මේ දැන් මමත් කල්පනා යන්න මොකද මම ඔයාලට වීඩියෝ එකේ කතා කර මගේ අවධානය මේ පැත්තට තිබ්බොත් මෙතනින් මිස් වෙන අවධානය. ඒ නිසා හොඳට කන්දිගෙන යන්න ඕන. ඔයාලත් එද්දි යාළුවොත් එක්ක ආවත් තනියම ආවත් කතා කර යනවා නම් කන්දිගෙන යන්න. මෙතන පාරක් තියෙනවා. මේකත් නෙමෙයි. මොකද කඩයක් හම්බුන්නේ නැහනේ. ඒ කාලේ දාපු සිල්බරන් කොටන් ගෑනේ. ඒව තමයි මේ පාර තියෙන්නේ. දැන් අලුතෙන් හදන ඒවාට කොන්ක්‍රීට් නේ දාන්නේ. නෙමෙයි මේ ඒ කාලේ කියන්නේ අවුරුදු 60-70කට කලින් දාපුව තාමත් තියෙන හැම. චුට්ටක් විතර පසබුරුන නිසා එහෙට මේ රැද වෙලා තියෙනවා. නැත්නම් කිසි ප්‍රශ්නයක් නැතුව තියෙනවා. කොන්ක්‍රීට් වගේ නෙමෙයි. මේ තමයි අර කියපු මේ පාලම. කඳුපාට පාලමක් තියෙනවා කිව්වා. ඒක පාස් කරලා ගියාම බෝගහක් තියෙනවා කිව්වා. ඒ බෝගහ ගාවින් තමයි මේ මමට යන්න කිව්වේ. අර තියෙනද අපි ආදර පෙවුන මේ මොකක්ද වතුර පාර. බෝගහ හම්බුණා. මේ තියෙන බෝගහ. මෙතනින් අයිනෙන් මෙතන අයිනෙන් මේ බහැලා යන්න කියලා කිව්වේ. තව කෙලින්ම ගිහිල්ලා ස්ටේෂන් එක පාස් කරලා යන්න පුළුවන්ලු. අර හැබැයි මේ මට කලින් හම්බුණ අංකල් කිව්වා වගේ එතන මේ කෙනෙක් මැරිලා පාරේ වැටලා ඉන්නවලු. ඒ කියන්නේ කෝච්චියට හවලා මැරලා ඉන්නවලු. ඊට ඒ හරින්ට යද්දි අමාරුවෙලු. මේ පාරෙන් යන්න මේක ලේසි කියලා කිව්වා යා. ඔයගොල්ලෝ යනවා හොඳට මතක තියාගන්න. පාලම් පහු කරලා කළුපාට පාලම් පහු කරලා හම්බෙන බෝගහ. බුදුහාමුදුරුවෝගේ ප්‍රතිරෝගුත් තියෙන එතන. යස්සකුත් පටන් ගත්තා. මෙතන හරි පාරේ තමයි යන්නේ. එතකොට ඒ කියන්නේ දෙවෙනි පාලමත් හම්බුණා. දෙවෙනි පාලම. අර අපි මුලින්ම දැක්ක දියැල තියෙන්නේ. ඒ දියැල පටන් ගන්න මෙන්න මෙතනින්. මේ තියෙන්නේ. මම පෙන්නන්න. මෙතනින්. අසලනේ. හරි. ආයෙත් ප්‍රශ්නයක්. පාරවල් දෙකක් තියෙනවා.
මේ පැත්තෙන් ගියාම ගෑප් පේනවා. මේ පැත්තෙන් ගියාම මුකුත් පේන්නේ නැහැ. මම මගේ අවෙන්න වලගෙන කරා. බබා ඇල්ල රොක් එකට යන්න. හරි මොකද හරි ඇහුවා අනිත් එක මේ අතුලේදී මං කෙනෙක්ගෙන් අහපු එක මේ ෆුටේජ් එකක් තියවා මේකේ. ඊට පස්සේ මං ඒක ආයෙ බැලුවා මෙයා කිව්ව එක එයා කිව්වේ පාලම් පව කරලා දකුණට යන්න කියලා. ඒ නිසා මම යන්න කලින් ඇහුවා ඒ වගේම පොඩි දෙන්න හම්බුන නිසා එළ කොහොම පාරේ යන්න කියලා. අනිත් පැත්තද? මේ පාරේ. මොකද හරි අතනින් ඇවිල්ලා පොඩි පාරක් තියෙනවා. ඉතින් මේ පාරෙන් උඩට යන්න ඕන. තාත්තගේ මම වැරදි පාරේ යන්නේ. උන්දලාට අතන ගෙදර ඉන්න ඇන්ටි බලන් ඉඳලා එයා කෑ ගහුවා. ඒ ඇන්ටි කෑ ගහලා කිව්වා මේ පාරෙන් යන්න කියලා. වීඩියෝ එක දිහා බලන් ගියා මට සමහරවිට පාරවලුත් පේන්නේ නැතු වෙනවා. මෙතන තියෙනවා අඩි පාරවල් ටික. මං කිව්වා වගේ තුනකට කැඩෙනවානේ. මේ තමයි දෙවෙනි අදිරේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ කැලේ මැදින් යන්න. ලොකු තනකොළ තියෙනවා. එක්කෙනෙක් විතරයි යන්න පුළුවන්. මේ පැත්තේ. යමු. පොඩි හයිකින් කියන එක ලේසි කියලා. රේල් පාර යන එක ලේසි. නවායන වෙරක් නැහැ. අම්මෝ. විනාඩි 3ක් ගියා ඊට කියන්නේ. ඔක්කොම දාන්නේ මම කප දාලා තියෙන වීඩියෝ එකට. ඊට පස්සේ කිව්වේ තේ වත්තක් තියනවා කියලා. මේ තේ වත්ත මැදින් ඇවිල්ලා යන්න කිව්වා. ඉතින් තේ වත්ත ඊයේ රෑ ඉඳන් අර මම කිව්වා වගේ වැස්ස නිසා පොළොව පුරුළු වෙලා වගේ තියෙන්නේ. වැස්සෙන්න පුළුවන්. අනිත් ඒ තාම ඉර පායලත් නැහැ. වලාකුළු වැඩි අද ඒ වලාකුළු වලින් වැහිලා තියෙන මහසම. කොටත් ඇංගල එකේට යන්න තමයි ඉඩ තියෙන්නේ. එතකොට චුට්ටක් පැත්තකට වෙලා යන්න දෙන්න ඕන. විශේෂයෙන් බහිනායට. බහිනායට පිට දෙන්න ඕන. පොඩි පාරක් තිබ්බ එතනින් ආවා. ආයේ පාරවල් දෙකක් තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා මේ පැත්තෙන් තියෙනවා. මේක තියෙන්නේ පහළට. මේක තියෙන්නේ උඩට. මේ පැත්තෙන් අපි හරි අහන්න කවුරුත් නැහැ. මම වම් පැත්තට යනවා. ගිහිල්ලා බලමු. මොකද අර පාර තියෙන්නේ පහතට. කන්දෙන් පහළට. මේක තමයි උඩට තියෙන්නේ. අපි යන්නේ টপ view එකකට නේ. මේක පැත්තෙන් යන්න වෙනවා. මෙතනින් ගිහින් බලමු. මේ හරි පාරද යන්නේ නැත්නම් වැරදි පාරද යන්නේ කියලා බලමු. හරි පාර නම් එහෙම මෙයා. ඉතින් පාරෙන් මේ හැරෙමු. මොකද අර යටත් පාර බෙදෙනවා ආයේ. කී සයින් එකක් නැහැ. ගවාගෙන යන්න ඕන. මම කිව්වේ ඊයේ මං ආව පාරේ කෙලින්ම යන්න ඕන. උඩ හිටියා අක්කා කෙනෙක් කෑන් එහෙම මෙයා කිව්වා යන්න කියලා පාරේ. කෙලින්ම. ආයි බං. එක්ස්ට්‍රා මහන්සියක් ඒත්නි කරන්න යන්නේ පාර අහගෙන යන්නද මගේ රෙදි කඩක් තියෙනවා පොඩි පොඩි කඩ තියෙනවා ඊම බොන්න තැමිලි එම්ම බොන්න මට මේකට පාර උඩට යන්නේ ගේකට යනවා මුසතේ එස්සෙන් යන්න ඕන හත්තු වෙන්න පුළුවන් මොකද ආයෙ පාර බෙදෙනවා පාර බෙදෙනවා තමයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ගහලා තියෙනවා ගහේ ඇල්ල රොක් එකට මේ පැත්තෙන් යන්න කියලා පොමුලින් යන්න කියලා කහ පාට ගහලා තියෙන පැත්තට මේ පැත්තට යන්න එපා බලමු මට සමහර අය නම් කිව්වා මේ ගහලා තියෙන සයින්ස් වලින් යන්න එපා අතරමං කරනවා කියලා ඉතින් ගහලා තියෙනවානේ බලමුකෝ මේ පාර ගිහලා බලමු ඒ කහ පාට ගල්ල පැත්තෙන් නැතුව ගහ ගාවින් කෙලින් ඉස්සරහට යන්න ලේසි නෑ දැන් මං හොටෙල් රූම් එකෙන් ආවේ 6ට ඒ වෙලාව 7යි කාලේ පැය විනාඩි කාලක් ඇවිදලා තව යන්න තියෙනවා තාම හිතන්නේ මග ඉන්නේ මම බලමු මේ පාර හරියද කියලා මෙයාලා කියලා තියෙන පාර
වැරදි නම් මම ආයෙ ඇවිල්ලා ඔයාලට වීඩියෝ එකේදී කියන්න එතන යන්න එපා කියලා. මම හිතන්නේ අපෙන්ස් ඉන්වයිට් කරයි කියලා. යමු. දැන් තියෙනවා පාරවල් 3ක්. මම ආව පාර මෙහෙම කෙලින්ම යන්න පුළුවන්. නැත්නම් මෙතන අඩි පාරක් තියෙනවා. ඒක හැදිලා තියෙන විදිහට පේනවා. නැත්නම් මෙතනින් උඩ නගින්නත් පුළුවන්. මේ යන පාරේ වතුර බෝතල් එහෙම දාලා ගිහිල්ලා. ඒක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. හැබැයි ඒක මට සයින් එකක්. මොකද වතුර බෝතල් දාලා යනවා කියන්නේ ওই පාරේ කට්ටි ගිහිල්ලා තියෙනවා. මේ පාරේ එහෙම දෙයක් නැහැ. මේ තමයි මම ආව පාර. මොකද කරන්නේ? උඩ නගිමුද? තමයි බහින්නේ. යා මේ පාරේ උඩට. තවසයින් නැත්නම් මේ අඩි පාරවල්. මේ තියෙන. මේ අඩි තියලා හැදිච්ච වලවල් තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් කට්ටිය යන්න ඕන. මෙහෙම හැදෙන්න. කොටත් තැන්වල ගෙස් කරලා තමයි යන්න ඕන පාර දන්නේ නැත්තම්. මේ තියෙන මං කිව්වේ වතුර බෝතල්. ඒ කියන්නේ මේ හරියට මේ ලස්සන දකින්න කැමති හැබැයි විඳින්න කැමති නැති අය වෙලා තියෙනවා. නැත්නම් මේ වගේ වැඩ කරන්නේ නැහැ. යමු. යාළුවෙක් ඉන්නවා. දෙන්නම නැට්ටවනාගෙන ඉන්නවා යා. මේ ඇල්ල රොක් එකට අර අතන පාරෙන් දන්නේ නැහැ නේ. ඒක වෙන්න ඕනේ. ඔව් මෙතන මේ මතර බෝතල් තිබෙන නිසා ආවේ. කැම්පින් ඒරියාවක් තියෙනවා නේ. මත්‍රෙන් අර පාරේ වෙන්නේ නැති කෙලින්ම යන්න තියෙන එකේ. අවු කවුද කට්ටිය ආවේ? තනියම ආවේ. මම මේ පැත්තේ යන්නද? ඔයාලා බලනවද එතන? හරි. උන්ට කැම්පින් ඒරියා එක වගේ තමයි පේන්නේ. අර එකයි බෝතල් තිබිලා තියෙන්නේ. එයාලත් එතනට ඇවිල්ලා තින්නේ ඒක දිගේම තමයි. අපි එහෙම කරමු. ආව පාරෙම කෙලින් යන්න. ඔයාලට ලේසි කරන්නම් යන එක. ඒක අනිවාර්යයෙන්ම බලන්න. තොරි යන්න ඉන්නවනම් කියන්න. මේක බලන්න කියලා. ඒකට මම ඔයාලට පාර දාන්නම් හරියටම. හයි හයි. දන්නවද යන පාර? යන පාර වදන්නව? යා. එන්න. ආයෙ මම හිටපු තැනටම ආවා. එතනින් අපි ආව කෙලින් පාරය. මෙයාත් එනවා මාත් එක්කම. ඒකට ගිහලා මම හරි කන්න දෙන්න ඕන මං ගා බිස්කට් මොනවා හරි තියෙනවා. The bush and I don't want to push but you make මෙයා තමයි අපිට හොඳම කරේ. I know something's going on. There's dishes in the sink and trash in the front yard. හරිම සෑම මිදුම් බහලා තියෙන්නේ. මිදුම් මෙරින් යන්න තියෙනවා. ඒක තමයි ඇල්ල රොක් එක නගින්න ඇති උදේ මෙන්න කියන්නේ හේතුව. මේක බලන්න. Tired of sitting on my hands watching what I love wilt like a house plant. Do you feel alone in our home? ඉතින් කවුරුරි කැම්පින් කරන් ඉඳලා තියෙනවා මේ ගිනිමලයක් ගහව පාරක් තියෙනවා. අපි දැන් අර හින්දු වයිඩ් ඒරියා එකක ඉඳන් ආය පටු තැනකට ආවා. උඩ නගින්න තියෙනවා. ආය පාරවල් දෙකක් තියෙනවා. ඊයර පටු තැනින් ඇවිල්ලි වෙලා ඉස්සරහට ආවම ලස්සන යන්න තැනකුත් තියෙනවා. තව නිකන් යන්න පාරකුත් තියෙනවා. මම හිතන්නේ නරකද දන්නේ පාර. අනේ. මෙතන පාරක් තියෙනවා. මේ කිය. ඒතර පාරක් හැදිලා තියෙනවා කියන්නේ මිනිස්සු ගිහිල්ලානේ. මම හිතන්නේ මේක අමාරු පාරක්. මේකේ තියෙන්නේ තනකර මුල් වලින් යන්න. ඔය නිකන් කෙලින් පාරක් තිබ්බේ. මේ බලන්නකො මේ පාර. ලේසි නෑ. යමු හිට කරන්න දෙයක් නෑ. ආවනේ. තීරණයක් ගත්තා නම් ගත්තම තමයි. ආයෙත් වෙනස් කරන්න වෙන්නේ එතනින් යන්න බැරි නෑ. අමාරු නිසා වෙනස් කරන්න හොඳ නෑ.
මම ඊට කලින් මේ වගේ අමාරුවකට කියන එකේ හාවගල. ඒ හාවගල මේ පාර හොයාගන්න ලේසි. පාර මාක් කරලා තියෙනවා හරි පාර. ඒකේම නෑ. මේ ලස්සන දෙයක් හොයාගෙන යන්නේ අමාරුම පාරේ. ආය පාරවල් දෙකක් තියෙනවා. නෑ. ඔව්. දැන් මොකද කරන්නේ? මෙතන යන්න පුළුවන්. මෙතන යන්න පුළුවන්. යන පාර හරි කියලා හිතනවා මොකද එක එක මාක්ස් දාලා තියෙනවා. තැන්නන්නේ. එතනින් කෙලින්ම උඩට තියෙන ගල දිගේ නෙමෙයි. තැලිච්ච පාර දිගේ යන්න ඕන. මෙතනදී තමයි මට ටිකක් විතර පාරවල් දෙන්නේ. ඉන්නකො මම තව ටිකකින් කියනනම් ඇයි කියලා. කොටේ කුතු වැටලා තියෙනවා. පඩි කොටේ. තැන්නක් හම්බෙනකන් යන්නේ. වතුර පාරක් සද්දයක් ඇහෙන්නේ. මේ හරියම හරි අමාරු යන්න. Better now, feel the change is coming on my way, keeping hope as higher as I can, moving on, embracing destiny, carry on despite all my past, into tomorrow's bright and shiny days. එනවා එනවනම් හැමදේටම ලෑස්තිලා ඉන්න ඕන. කටු වෑන් එකට, තුවාල වෙනකට, සීලින් එකට ඔක්කොටම. මෙයා එනවා කියන්නේ සමහරවිට අපි යන්නේ හරි පාරේ වෙන්නේ නැති. වැඩි පාරේ මෙයා ඉන්නේ නැහැ. යනවා. ඒ වගේ පස්සේ. Let's go. Going ahead, not turning back. මට යන්න නැති. Not turning back. Up to the moon, there is no turning back. මේ හරියට හරියනවා. මාත් එක්ක තව දෙන්නෙකුත් හිටියා. මොකද හම්බුනේ යාලත් එයත් පාර හොයාගෙන යනවා. එයාලත් එක තමයි මේ ඇවිල්ලා හිටියේ. කැලයක් මැදින් වගේ ආවනේ අපි. ඒ මැදින් ආවම මේ වගේ චුටි ඕපන් ඒරියා එකකට ආයෙ අපි වැටෙනවා. මට දැනුණ තරමින් පාරවල් එකකට වඩා තියෙනවා. පාරවල් ගොඩක් තියෙනවා. සමහරවිට මම වලට වැරදි පාරේ ගියා කියලා ආයෙ හරවලා ආපු පාරවලුත් මෙතන වැටෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මේ මොකද ලීස් පාර එක. සමහරවිට අපි ගිහලා හැරිලා ආව පාර ලේසි වෙන්නත් පුළුවන්. අර අපි දැන් ආව පාර ලේසි වෙන්නත් පුළුවන්. පොඩක් මේ ළඟින් දිය පාරක් යනවා. ඔයගොල්ලෝ එහෙමද මේ සද්දේ? පොඩක් බලන්න. එහෙනම් මේකත් මෙහෙ තියනවාද කියලා. පොඩි ප්‍රශ්නයක්. ගහක් වැටිලාද ගහක් දාලාද දන්නේ නැහැ පාර මැද්දේ. මම මොකද කරන්නේ? මේ වැස්සට වැටෙන්නේ නැති. මේකෙන් යන්න විදියක් බලමු. මොනවාකට තරගෙන යන්න තේ. හරක් ඉන්නවා ඇතිනේ. හරක් ගේනවා ඇතිනේ. හරක් කියන පාර මොකද්ද මේ අපි මේ අමාරුවෙන් යාවේ. ඔව් හරක් එනවා කියන්නේ ඊට වඩා ලේසි පාරක් තියෙනවනේ. අම්මෝ. ඊයේ ඉඳන් මොහින කියලා මං වලට ඒකට වැටෙන්නේ නැති මේ ගහ. ඔව් හරක් ගොම්බිට තිබ්බා. ගොම්බිට තියනවා කියන්නේ ඉතින් පාර අර යනවා. වතුර දාලා තියෙන්නේ. අර පැත්තෙන් එන එක ලේසි වගේ. වැස්ස නිසා තමයි අමාරු. කල් දැන් ඊයේ තවසම වැස්ස ගල් දාලා තියෙන හැබැයි ගල් ඔක්කොම මේ වෙලා වතුරට. මේ පරිස්සමෙන් යන්න ඕන. කුඩැල්ලු ඉන්නවා. දැන් දෙන්නෙක් හිටියේ මගේ කල්සම. වැස්සට අනිවාර්යයෙන්ම ඉන්න පුළුවන්. ආයි පාරවල් දෙකක් තියෙනවා. එකක් පල්ලහැට යන එක, නැති උඩට යන දෙක. අපි උඩට යන පාරේ යමු.
දැන් වෙලාව 8:10යි. පැය දෙකයි නැති 10ක් ගිහිල්ලා මේ වෙද්දි. තව යන්න තියෙනවා අපිට. පැය දෙකමාර 3ක් වගේ තමයි එස්ටිමේට් ටයිම් එක මම හිතන්නේ. චුට්ට බල යන්නේ මම මොකටත්. චුට්ට සමහර තැන් වලින් හොඳට බලාගෙන යන්න මේ කොළරොඩු වගේ තියෙන තැන් තියෙන වතුර පිරීලා. ඒ වගේ තැන් වල කුඩලෙන්න පුළුවන් වැඩි chance එක. ඔයාලට මම උඩට ගියාම පෙන්නන්න. හොඳට ලේව් කරන කකුල් දෙකෙන්. ඔයාලදී යාළුවෝ එල්ලීලා. නතර වෙලා හිටියනේ සමහර තැන් වල මේ බලන්න පාර හොයාගන්න. ඒකට ටක් ගාලා එල්ලෙනවා. ඉතින් තපත්තුවට එල්ලෙනවා තපත්තුව දිගේ කකුල් දෙනවා. මම වෙලා මොකද ලේව් කරන්නේ කියලා කකුල් දෙකෙන්. අඩුයි මෙහරි ඉන්නවා. මේ කුඩල්ලෝ වැස්සනේ කලින් කිව්වා වගේ වැස්ස නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මට තේරෙනවා සවත්තු ඇතුලේ තින්නවා කියලා. ලේසිනේ හයික් කරන එක. ඔක්කොම ලෑස්තිලා ඉන්න. මේ වගේ කුඩල්ලෝ සිග්නල්ට පාර වර්ධනයවට ආයි පොඩි පාරක් කැලෑම්මේදී මේකද මේ යන පාර මේ පාරද යන එක කවුරුත් ගිහිල්ලත් නෑ වගේ. To the island of Kenya, they treat me like a son anywhere I go, and even though no one can tell, I still feel that I'm alone. I'm alone. I'm alone. හරි පාරක් තියෙද්දි මේ කැලේ මැදින් එතලා තියෙන දෙයියනේ අපි වගේ මිනිස්සු. මේ තියෙන පාර එන්න ඕන පාර දෙද්දි ඇවිල්ලා කැලේ මැදේ. අඬපනේ. එම් බලන්න. හොඳට මෙයා හිටියේ නැත්නම් ඒකත් ඉවරයි. ඉතින් පාරවල් අපි එන උඩට ගිල වෙන්නන්න. අපි යමු. දැන් නම් මහන්සි. එද්දී අනිවාර්යෙන් වතුර බෝතලයක් කන මොන හරි අරන් එන්න. නැත්නම් කමාරු පැය 3ක් විතර නැගිද්දි මේ ආපු ගමනෙන්ම මට පේන විදිහට මේ හැරේ තමයි අමාරුම තැන. කළු ගල් තියෙන්නේ. පටි නෑ. පටි අපි හදා ගන්න ඕන. එහෙනම් අපි ආවා ඇල්ල රොක් එකේ උඩට. පැය 3ක ගමනක්. හරි මහන්සි. ඉතින් දෙගෙන පොඩ්ඩක් මහන්සි නිවන්න පුළුවන්. ඒක ටිකක් බොන්න බාත්රූම් එකක් තියෙනවා. අපි ආවා ඇල් රොක් එක මුදුනට. Leave me stranded, I know how to handle it on my own. On my own. මේ තමයි අපි මෙච්චර මහන්සියෙන් හංගාව තැන. මහන්සියට ප්‍රතිඵලයක් තියෙනවා. මම තව ළඟට යන්න. මම දැන් ඉන්නේ ඇල්ලේ එන්න පුළුවන් උසම තැනකට. ඇල්ල රොක් එකේ ඉන්නේ රෙක්කෝ රොක් එක උඩ ඉන්නේ. මට කොහොම හරි මං 6ට පිටත් උනේ. දැන් වෙලාව 9යි. මට පැය 3ක් වගේ ගියා මේ ගමන එන්න. ලේසි නැහැ. බොරු කියන්න ඕන නැහැ. ලේසි නැහැ. පාරවල් හොයාගන්න අමාරුයි. පාරවල් ගොඩක් තියෙනවා. ඔය අතරින් ලේසි පාරවලුත් ඇති. මං ආව පාර ලේසි නැහැ. මෙතනට එන මෙතන ලස්සන දැක්කම යාපු මහන්සිය ගමනේ මහන්සිය නැති වෙනවා. ගොඩාක් කඳු තියෙන අපෙන් පල්ලෑ. වීඩියෝ බහැලා තියෙනවා. මේක මම වීඩියෝ එකකින් පෙන්වන තරම් පෙන්නනවට වඩා ගොඩක් ලස්සනයි. ඔයාලට මේ වීඩියෝ එකකින් නැත්ත ලස්සන දකින්න බැරුවයි. එන්න ඇවිල්ලා බලන්න. රෑස්තිලා එන්න සපත්තු දාගෙන වතුර බෝතල් අරගෙන ඔක්කොම රෑස්තිලා එන්න. දැන් මම ආයේ පාරට බහින්නවා තව ටිකකින්. පාරට බැහැලා මම ඔයාලට කියන්නම් මම එතනදී ඉවර කරන්න. මොකද එතනින් ඇල්ල සීටිස් එකම ඉවර කරන්න ඕන. මම දැන් කොහොම ගිහිල්ලා අපුතල යන්න කියලා ඉන්නේ බයික් එකේ.
අද හවසෙද්දී එන්න ටික ඔක්කොම ලෑස්ති කරනවා හවුතලට යනවා. දැන් නැග්ගවකින් බහින්න නැතුණ මම මෙතන ටික ලස්සන බලලා තව ටිකක් මේ සුන්දරත්වයේ විඳලා මම පාරට බහිනවා. පාරට බහලා මම වීඩියෝ ඉවර කරන්න. අතරමඟදී මොකක් හරි ඉන්ටරෙස්ටිං දෙයක් හම්බුනොත් මම ආයෙ මේ වීඩියෝ එකට දාන්න. ඒකෙන් දැන්ට බයි. පාරදී හම්බෙමු. එද්දී උඩන්න මෙයාලට කැමරා ටිකක් ගේන්නත් අමතක කරන්න එපා. එයාලට කන්න දෙයක් නැහැ. ඉතින් මෙතන උඩේට නෑ තමයි එයාලට කන්න මොනවද දෙන්නේ. එන්න. නුත් ගෙනනේ මම දන්නේ නැහැ නේ මෙහෙම ඉන්නවා කියලා මම බිස්කට් පැකට් එකක් අරන් ආවේ. ඉතින් ඒක දෙනවා එයාලට. මට බඩගින්න නැහැ අතන. මේ ලස්සන දැක්කම මගේ බඩගින්න නැති වුණා. ඉතන ලස්සනයි මෙතන. පාලත් ඉවරද? අත්කාද ඉවරද? මාර්කේ දැන් කන්නවල දැන්. එතනදී තමයි අපි පාර මාරු කරේ. මතකද දැන් ඔයාලට මෙතනදී මං ගියා අනිත් පාර. කෙලින්ම උඩට තියෙන ගල දිගේ නෙමෙයි. තැලිච්ච පාර දිගේ යන්නවා තියෙන මේ පාර ගියාම තමයි අපිට ලේසි. මෙතන පැය භාගයක් විතර වැඩි වුණා අපේ ගමනට. දොඩම් තියෙනවා. දැන් පොන්න වෙලෙම මහන්සි නිසා. මේ දවස් 4 මගේ ජීවිතේට අලුත්ම එක්ස්පීරියන්ස් ගොඩාක් එකතු කරපු දවස් 4ක් වුණා. සෝලෝ ට්‍රැවල් එකකදී අපිට හම්බෙන වාසි අවාසි ඔක්කොම වගේ තේරුම් ගන්න පුළුවන් වුණා. හැබැයි මගේ ගමන තාම ඉවර නැහැ. දැන් මම පිටත් වෙන්න යන්නේ හපුතලයට යන්න. next week වීඩියෝ එකේ මම ඔයාලට එහෙනම් හපුතලේ සම්පූර්ණ ගමනම අරන් එන්නම්. ඉස්සරහට එන වීඩියෝ බලන්න channel එක subscribe කරන්නයි. මේ වීඩියෝ එකට කැමති නම් මේක like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් bye happy travel.